අපි හැමෝම බඩේ ඩැවිල්ලක් ආපු ගමන් කියන්නේ මට ગેස්ට්‍රයිටිස් කියලා. ගොඩක් අය හිතන්නේ මේක වෙලාවට කන්නේ නැති නිසා හෝ මිරිස් කන නිසා හැදෙන ලෙඩක් කියලා විතරයි. නමුත් ඔබ දන්නවද ગેස්ට්‍රයිටිස් කියන්නේ නිකම්ම බඩේ දැවිල්ලක් නෙවෙයි. ඒ වගේම මේකට ප්‍රධානතම හේතුවක් වෙන්නේ අපේ බඩ ඇතුලේ ජීවත් වෙන ඊටමත් භයානක බැක්ටීරියාවක් කියලා. අද අපි කතා කරමු ગેස්ට්‍රයිටිස් වල ඇත්තම කතාව සහ හෙලිකෝබැක්ටර් පයිලෝරි ගැන. අපිව තවමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒත් එක්කට බෙල් අයිකන් එක ක්ලික් කරන්න කියලා මතක් කරන ගමන් එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඇත්තටම ગેස්ට්‍රයිටිස් කියන්නේ අපේ ආමාශයේ ඇතුළු බිත්තියේ තිබෙන ප්‍රදාහයක්, හෙවත් ඉදිමීමක්. අපේ ආමාශයේ ඇතුලේ ආහාර දිරවන්න ප්‍රබල අම්ල වර්ග නිපද වෙනවා. මේ අම්ල වලින් ආමාශ බිත්තිය ආරක්ෂා කරන්න තුනී සෙම පටලයක් තියෙනවා. මේ පටලයට හානි වුණාම අම්ල මගින් ආමාශ බිත්තිය තුවාල කරනවා. අන්න ඒකයි අපිට දැවිල්ලක් විදිහට දැනෙන්නේ. දැන් අපි බලමු මේකට ප්‍රධානතම හේතුව. විද්‍යාත්මක පරීක්ෂණ වලින් හෙළිවෙලා තියෙනවා ગેස්ට්‍රයිටිස් ඇති කරන ප්‍රධානම සාධකය හෙලිකෝබැක්ටර් පයිලෝරි කියන බැක්ටීරියාව කීදා. මේ බැක්ටීරියාව අපේ ආමාශයේ තියෙන අම්ලවලට පවා විනාශ වෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් විශේෂ එකෙක්. මුන් කරන්නේ ආමාශයේ ආරක්ෂක පටලය විඳගෙන ගිහින් ආමාශ බිත්තියට කෙලින්ම පහර දෙන එක. ලෝකේ ગેස්ට්‍රයිටිස් රෝගීන්ගෙන් බහුතරයකට මේ බැක්ටීරියාව ශරීරගත වෙලා දිනනවා. මේ බැක්ටීරියාව ශරීරගත වෙන්නේ කොහොමද? ප්‍රධාන වශයෙන්ම අපිරිසිදු ආහාර සහ ජලය මගින්. ඒ වගේම මේ ලෙඩේ තියෙන කෙනෙක් පාවිච්චි කරපු පිඟන්, කෝප්ප වගේ දේවල් හරිහැටි පිරිසිදු නොකර පාවිච්චි කිරීමෙනුත් මේක බෝ වෙන්න පුළුවන්. ඔබ කොතරම් බෙහෙත් බීවත් මේ බැක්ටීරියාව ඔබේ ඇඟ ඇතුලේ ඉන්නවනම් ગેස්ට්‍රයිටිස් ලෙඩේ නිට්ටාවටම සුව වෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් කරන්නේ බඩේ දැවිල්ල ආපු ගමන් ඇන්ටෑසිඩ් පෙත්තක් බීලා ඒ වෙලාවට සහනයක් ගන්න එකයි. නමුත් මේ බැක්ටීරියාව විනාශ කරන්න නම් වෛද්‍ය උපදෙස් මත විශේෂිත ඇන්ටිබයෝටික් පාඨමාලාවක් සම්පූර්ණ කරන්න ඕනේ. එහෙම නැතුව දිගින් දිගටම මේ තත්ත්වය තිබුණොත් මෙය ආමාශයේ තුවාල සහ පසුකාලීනව පිළිකා තත්ත්වයන් දක්වා පවා වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් මීට පස්සේ බඩේ දැවිල්ලක් ආපු ගමන් ඒක නිකම්ම ගෑස් කියලා හිතලා නොසලකා හරින්න එපා. නිවැරදි වෛද්‍ය පරීක්ෂණයක් කරගෙන නියම හේතුව හඳුනගන්න. පිරිසිදු ආහාර පාන ලබා ගන්න. ඔබේ සෞඛ්‍ය ගැන නිතරම සැලකිලිමත් වෙන්න. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ස්තුතියි.